ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය එනවලු. ඔන්න දීලා තියෙනවා 2026 ජූනි 5 වෙනිදා නිකුත් කරපු ලියුමක් තියෙනවා. ශ්‍රී ලංකා ගුරු සේවයේ නියුතු නිලධාරිනිය කාර්යක්ෂමතා කඩයිම් විභාගයේ පැවැත්වීම. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල නියුතු රජයේ ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර 2026 6/5 වන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. එම සාකච්ඡාවේදී දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන පළවෙනි කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී දෙවන කාර්යක්ෂමතා කඩයිම 2026 ඔක්තෝබර් මාසයේදී තුන්වන කාර්යක්ෂමතා කඩයිම 2026 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් එකඟතාවය පළ කර ඇත. එතකොට මේක ආවේ ගුරු විදුහල්පතිවරුන්ගේ නොවිසඳුණු ගැටලු විසඳීමට බල කරන පෙස්සම කියලා පෙස්සමක් මේ දිනවල අත්සන් කරගෙන යනවා. එතකොට ඒකේ තිබ්බ ප්‍රධාන ඉල්ලීමක් තමයි මෙන්න මේ මොඩියුල් ගුරු කාර්යක්ෂමතා ගැටලුව. එතකොට ඒකට විසඳුමක් දෙන්නම නෙමෙයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක කඩාකප්පල් කරන්න වගේ තමයි මේගොල්ලෝ මේක දැන් මේ එකපාර දාලා තින්නේ. ඇත්තටම දැන් මේ වගේ ලියුමක් ගහන කිසි තේරුමක් නැහැ නේ. දැන් මේගොල්ලෝ ගහලා තියෙන ලියුමේ EB exam තියෙන දිනයක් නෑ. එතකොට මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක නෑ. ඒ කිසිම දෙයක් නැතුව නිකන් මේ ලියුමක් නිකුත් කරනවා. මෙන්න මේ මාසේ මෙන්න මේ ශ්‍රේණිය වලට අදාළ මොඩියුල් තියෙනවා කියලා. නමුත් දැන් මේකද අපි ඒතකොට විභාග දෙපාර්තමේන්තුව හරහා බලාපොරොත්තු වෙන්නේ. දැන් මේකට විසඳුම දෙන්න තිබ්බේ ගිය අවුරුද්දේ පැවති මොඩියුල් ක්‍රමය අයින් කරනකොටම නව EB ක්‍රමයට විභාග තියන්නේ කොහොමද? ඒ දින මොනවද? ඒකට ඇප්ලයි කරන්නේ කොහොමද? ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න තිබ්බා. ඒ කිසි දෙයක් නැතුව පරණ මොඩියුල් ක්‍රමේ නැවතුවා. දැන් ගුරුවරුන්ට උසස් වීම ස්ථිර කර ගැනීම කරගන්න බැරුව ඉන්නවා. එතකොට ඒකට විරුද්ධව යම්කිසි හඬක් ගුරුවරුන් විසින් නැගෙනකොට මේගොල්ලෝ ආපහු රවට්ටන්න මෙන්න මේ වගේ ලියුමක් දානවා. දැන් මේ වගේ తాවකාලික ලියුමක් නෙමෙයි අපිට අවශ්‍ය හරියටම ක්‍රමවේදයක් එක්ක ලියුමක් ඕනි කියන එක තමයි මට කියන්න ඕනේ. ඉතින් ගුරුවරු මේ වගේ සීනි බෝල දේවල් වලට රැවටෙන්න එපා. අපි දිගින් දිගටම මේක හරි ක්‍රමයක් එනකල් අපේ උසස් වීම ස්ථිර කිරීම මොඩියුල් නැතුව අපිට කරන්න කියලා අපි බල කරන්න ඕනි මේ රජයට. මොකද මේ රජය පත් කරන්න ගොඩාක් ඡන්දය දුන්න ගුරුවරු. නිසා ගුරුවරුන්ට අයිතියක් තියෙනවා මේ රජය මේ වගේ අත්නෝමතිකව වැඩ කරන එකට විරුද්ධව නැගී සිටින්න. ස්තුතියි.